ஐயா நான் ஒதுங்கி இருக்கேன் ஐயா. අයිබෝවන් මං අද මේ ඔගොල්ලොන්ට පෙන්වන්නේ රටේ ප්‍රසිද්ධ තැනක් ප්‍රසිද්ධ නගරයක් හැටන් කියන්නේ. හැටන් නගරයේ ප්‍රධාන මධ්‍යම බස් නැවතුම්පලේ අද තත්ත්වය. මේ උඩුමහල පහළ මහලෙත් මේ විදිහටම තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක කරන්න බොහොම කනගාටුවෙන්. මොකද කියනවා නම් මෙතන අපි ව්‍යාපාර පවත්වාගෙන යන නිසා. මේ කුණු දවස් 2-3ක් නෙමෙයි සතියකට වැඩි මෙතන මෙහෙම. ඔගොල්ලෝ දැක්ක බුලත් කෙල ඒ හැමදේම මේ බිල්ඩින් එක හදපු දවස් ඉඳන් මේ විදිහටමයි තියෙන්නේ. ඇයි කවුරුත් මේක ගැන කිසිම පියවරක් ගන්න නැහැ. මොකද මේ බිල්ඩින් එකේ කිසිම නඩත්තුවක් වෙන්නේ නැහැ. ඒත් එක්කම මේක නැවත වෙන තැනකට මේ බස් නැවතුම්පොළ අරයි යනවා කියනවා. මේ බස් නැවතුම්පොළ කඩනවා කියනවා. ඒත් ඒ කිසි දෙයක් නිකන් කටවචනකින් පමණක් සීමා වෙලා මේකේ පිරිසිදු කිරීම ගැන කවුරුත් බලන්නේ නැහැ. මේ ඕගොල්ලෝ දකින්නේ අර මාකට් එක පැත්තෙන් උඩට එන පාර. ඒ පාරේ මේ මං ඈත පෙන්නන කුණු ගොඩ දැන් සතියකට වැඩි. තාමත් ඒ විදිහටමයි මේක සුද්ධ කරන්න එන මිනිස්සු එනවා කුණු කොට තැනකට ගොඩ ගහනවා යනවා ආයෙත් නැහැ සතියකින්වත්. දවසට එකපාරක්වත් හරියට මේ බස් නැවතුම්පොළ පිරිසිදු වෙන්නේ නැහැ. එතකොට ඩෙන්ගු ගැන කතා කරනවා, ක්ලීන් ශ්‍රී ලංකා ගැන කතා කරනවා. මන් නම් දැකලා නැහැ. එක PHI මහත්තයෙක්ව මෙතෙන්ට ඇවිල්ලා බලනවා. මේ ගැන මෙතන ව්‍යාපාර කරන අපි ඒ වගේම මිනිස්සු දන්වන්න පුළුවන් හැම තැනකටම දන්වලා තියෙන්නේ. පරිසර ඒකකයට, පාදේශ සභාවේ නගරාධිපතිතුමාට, එතකොට දිස්ත්‍රික් ලේකම්තුමියට, අදාළ මන්ත්‍රීවරයාට, පොලිස් ඒකකයට හැමෝටම දන්වලා ඒක මේවා වීඩියෝ පෙන්නලා ඒ හැමදේම කරත් මෙතනේ පිරිසුදු කිරීම වෙන්නේ නැහැ. ඇත්තටම කනගාටුදායකයි. දහස් ගණනක් මගින් මෙතෙන්ට දවසකට එනවා මේ බස් නැවතුම්පොළ පාවිච්චි කරන්න. පිරිසුදුවට කිසිම දෙයක් නැති වොෂ්රූම් එකක් තියෙන්නේ. ඒක ගැන වීඩියෝ එකක් වෙනම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක කරන්නේ අදාළ බලධාරීන්ගේ ඇස් ඇරෙන්න කියලා හිතාගෙන. මොකද කවුරුවත් මේ කැමති නෑනේ මේ වගේ තැනකට ඇවිල්ලා කිසිදු සේවාවක් ලබා ගන්න. මෙතන උඩ තියෙන ව්‍යාපාරික ස්ථාන මේ වෙනකොට සෑහෙනම ප්‍රශ්නයකට මේ මැද වෙලා ඉන්නේ. මොකද මෙතෙන්ට මේ මිනිස්සු වෙන්නේ නැති නිසා. ඉතින් මෙතෙන්ට එන මිනිස්සුත් එතකොට අපිත් ඔක්කොම මේ රජයට බදු ගෙවන මිනිස්සුනේ. එතකොට බදු ගෙවන මිනිස්සුන්ට මේවද හම්බෙන්නේ. මේකේ වැඩ කරන මේක රජයකට චෝදනා කිරීමක් නෙමෙයි. මොකද රජය මේ හැම දෙයකටම පලි නැහැ. අදාළ ආයතනවල ඉන්න මේ මිනිස්සු වැඩ කරන්නේ නැති එකට මේ කසල කළමනාකරණය කරගන්න බැරි වෙලානේ තියෙන්නේ. දැන් කාට හරි වුණත් අදත් ඇවිල්ලා බලන්න පුළුවන් මේ කුණුකොට මේ විදිහටම ඇති. ඇයි කවුරුත් එන්නේ නැහැ සුද්ධ කරන්න. මේක අනිවාර්යෙන් මේක ෂෙයා වෙන්න ඕනේ. මේ කුණුකොට මේ හැටන් වල කුණු දැන් බස් නැවතුම්පලේ උඩටත් ඇවිල්ලා ඉවරයි. හරිද? මෙතෙන්ට එන මිනිස්සු කෙල ගහනවා, ඒ හැමදේම කරනවා. ඒව පාලනය කරන්න බලධාරීන් දැනගන්න ඕනේ. ඒක මේත් එක්කම උද්ගත වෙලා තියෙන සෞඛ්‍ය ගැටලුව සෑහෙන ප්‍රබලයි. මොකද කියනවනම් මීයෝ, එතකොට මැස්සෝ, එතකොට මේ මදුරුවෝ, ඒ හැම දෙයක්ම මෙතනින් තමයි බෝ වෙන්නේ. ඉතින් PHI වරු ඉන්නවා මේ ගැන කිසිම සලකා බැලීමක් කරන්න. ඒ හින්දා මේ වීඩියෝවේ මේ බලධාරීන්ට මේක දැනෙන්න කියලා මම ප්‍රාර්ථනාවක් කරනවා. ඔබට බොහොම ස්තුතියි.